ආත්මය අපි මේ සතරට පිළිතුරේ කොතනද? ඇයි මේකට ආවේ? හොයන්න ඕනේ. ඇයි අපි මේ සතරට ඇයි කියන්නේ? ආවර්තන ගියාම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනවා. මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? නොදැනී. තරවගේ කිව්වොත් නොදැනී. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම නිසා තමයි අවිද්‍යාව කියන දේ නිසා තමයි සංස්කාර කියන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා. ඒක මේක ආපස්සට හොයන්න ගියාට පස්සේ අපි මොකද නැති කරන්නේ? අවිද්‍යාව. ඒ කියන්නේ දැනගන්න. දැන් නොදන්න හින්දා න්යා නොදන්න හින්දා ඒක කරන්න ඕනේ මොකද? දැනගන්න එක. දැනගත්තම වන්ද මොකද වෙන්නේ? එන්නේ නෑ. ඒද මේක දුකක් කියලා දැනගත්තා. මේක දුකක් කියලා දැනගන්නේ තමයි චතුරාර්ය සත්‍ය නොදැනීම නම් අවිද්‍යාව කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? දුක සැප දෙක දැනගන්නවා කියන්නේ. ඒක දැනගත්තා කියලා කියන්නේ අපි අවිද්‍යාව නැති කරලා. විද්‍යාව ලබලා. එතකොට අපි ආයෙ එනවද? එන්නේ ඒක නිවන් දකින්න. නිවන් දකින්න ආයෙ එන්නේ කියන්නේ ඇයි? එයා කවුරුත් ආයෙ මේ දුක විඳින්නේ. ඒ නිසා අකුසල් මූල ධර්ම උපදව ගන්නවා. රහතන් වහන්සේ. රහතන් වහන්සේට ඕනනම් පුළුවන්. රහත් වුණාට ආපහු යාලට හිතලා ඕනනම් අකුසල මූල ගන්න බැහැ. නමුත් ඒක ගන්නවා. නෑ. එයා දන්නවා දැන් මේ දුක විඳලා මේක දැනගෙන තමයි ඒගොල්ලට ආවේ. ඒගොල්ලට ආවට පස්සේ ආයෙ යනවා කවදා? නෑ. දැන් අපි මඩේ ඉඳලා ගොඩටාගෙන මඩ හොදගෙන ආයෙ මඩට බයින් කරන්නේ. මොකටද? නෑ. මේ සරල සිද්ධාන්තය. මේක හඳුනා ගැනීම. දැන ගැනීම. එතකොට මේ දැන් චතුරාර්ය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ද්වාදු රහස ධර්මස්කන්ධයේ මත බුලක් වෙනගත්තොත් චතුරාර්ය මේ ද්වාදු රහස ධර්මස්කන්ධයේ කොහොමද එකට පුරාට පස්සේ කියන්නේ චතුරාර්ය. දුක දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය ඔක්කොයි. අද තරලා. වෙලා තියෙන්නේ අපිට මේක තේරුම් ගන්න. ඒක තරල දෙයක්. සරල සිද්ධාන්තයක්. නමුත් වෙලා තියෙන්නේ ඒක තේරුම් ගන්න. ආගේ තේරුම් ගැනීමේ හැකියාව ඇති කර ගන්න තමයි අපි භාවනා කරන්නේ. භාවනා කරනකොට අපිට ටිකක් ඒක නැත්තම් අපේ සාමාන්‍ය අපේ මොලේ ගත්තොත් කියන මේකේ සෛලාන්ත කෝටි ගාණක් තියෙනවා. ඒවා ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ගේ එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා කෝටි ගාණක් තිබ්බට මොලේ එකයි සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රියාත්මක. මේ එකකින් තමයි අපි මේ වැඩ කරන්නේ. ඒ භාවනා කිරීම තුළින් මොකද වෙන්නේ? මේ නිද්‍රාවට පත් වෙලා තියෙන ඒවා අවදි කරනවා. ඒ අවදි වෙන මොකද වෙන්නේ? අපේ දැනීම, ගැටීම, මතක ශක්තිය, කල්පනා ශක්තිය මේ මොකද වෙන්නේ? ඇති. ආනන්ද අවහාමුදුරන්ට වාසු ගහන ධර්මස්කන්ධයේ පාඩම්ුනේ ඇයි? එයාගේ නිද්‍රාවට පත් වෙලා තිබිච්ච මොලේ ඒ ක්‍රියාත්මක වෙන සෛලාන්තය ඒ වගේ 99%ක්ම ක්‍රියාත්මක වෙලා පිළිවිලා. ඒ නිසා තමයි කියන හැම දෙයක්ම ටක්කරන මතකයි. සාරිපුත්තාඳුරන්ගේ තේම. සාරිපුත්තාඳුරට 98ක්ම යාගේ පිළිවිලා තිබුණා. බුදුහාමුදුරුවන්ගේ විතරයි සම්පූර්ණම පිළිවිලා. ඒකට සාරාභාගයේ කල්පලක්ෂයක් කියනවා. තේරුම්දා පිළිමු. මේ මොලේ මේක වැඩි දියුණු කරලා අපිට වෙලාන්නේ අපිට එකයි. අපේ කියන්නේ සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ එකයි. අපිට ඒකෙන් මේ සියල්ල වටහා ගන්න අමාරුයි. ඒ නිසා තමයි භාවනා කරලා හිත දියුණු කරගන්න කියලා. ධ්‍යාන වඩන්න කියලා. මොකද
මේ නිද්‍රාවට පත් වෙලා තියෙන මොලේ නැගිටවල ඇහැරවල පණ ගහලා ගත්තට පස්සේ අන්න අපිට සාර්ථකව අවබෝධය ඇති වෙනවා. වැටහීම ඇති වෙනවා. ඥානයක් පහළ වෙනවා කියන්නේ ඥාන පහළ වෙන දැන් ඔය කියනවනේ බුදුරජාණන් වහන්සේ ඥාන පහළ වුණා. දිබ්බ චක්ඛු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, ආසවක්ඛ ඥානෙ තියෙනවනේ. දැන් අපේ මේ මීට අවුරුදු 100කට 150කට කලින් අපේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා මොකද්ද? දිබ්බ චක්ඛු ඥානෙ. කාර්ය මිනිස්සුන්ට රජවරුන්ට තිබිලා තියෙනවා. එයා භාවනා කරලා එයාට සාමාන්‍ය කෙනෙක් එනවනම් හම්බ වෙන්න අර තියෙනවා. ආවන්දේමක් තියෙනවා. එයාලට දැනෙනවා. එයාලා කියනවා කෙනෙක් එනවා. අවුරුදු 60 එනවනම් අදිසද්දෙන් උලන් සද්දෙන් එයාලට දැනෙනවා. හතුරෙක් එනවද මිතුරෙක් එනවද කියන එක දැනෙනවා. ඒක මොකක්ද හේතුව? අර එයා ඉන්නේ හොඳ දෙයකටද නරක දෙයකටද කියන එක උනත් දැන් වෙනවරුන්ට තිබුණේ වෙද්දු ඉස්සර වෙදකම් කළා කියන මොනවද? දූත ලක්ෂණ. දූත ලක්ෂණ දැන් නෑ මම හිතන්නේ එහෙම නෙවෙයි වෙද්දු. ඉතල දූත ලක්ෂණ. ඒ කියන්නේ තරපේකාන අනිවිදේ ආරං වෙනවනේ මිනිස්සු. මිනිස්සුන්ට කාංගා නරක කාංගාලයක් ගහලා මිනිස්සුන්ගේ දූත ලක්ෂණ බලලා එදා තීරණය කරනවා මොකද්ද? ලේඩාගේ තත්ත්වය මොකද්ද? ලේඩාට කාලා තියෙන තරපිය මොකද්ද? දැන් ලේඩාගේ තත්ත්වය මොකද්ද කියලා බලලා තමයි දේශි කරන්නේ. ඒකට කියන්නේ මොනවද? ඒ කියන්නේ හරියගේ අංග ලක්ෂණ ටිකෙන් බෙදා හඳුනා ගන්නවා ලේඩාගේ තත්ත්වය. ඒකට බෙදා කොච්චර හිත දියුණු කරන්න ඕනද? ඒ බෙදා අපිට බැරි. බෙදා හිත දියුණු කරන්න. ඒක තමයි මේ ඥාන පහළ කරගන්නේ. පැරණි මිනිස්සු උතර භාවනා කරනවා. පැරණි රජවරු වෙද්දු මොකද කරන්නේ? ඒ භාවනා. ඒක දිනු කරගන්න. ඒකෙන් දැන් අපිට වෙලා තියෙන අපේ මේවා නිබ්‍රාසී නිසා අපිට මේ අවබෝධතාවය අවබෝධය නැත්තම් මේ දැනීම අපිට හරි අමාරුයි ඒක අවබෝධ කරගන්න. ඒක හරි කරලා ඒක ජීවිතය අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන්නේ ජීවිතය දැනගන්න. ජීවිතය දැනගන්න කෙනාට විතරයි නිවන කියන එකයි. මේකෙන්මනේ ගොඩ යන්න තියෙන්නේ. ජීවිතය කියන එකනේ උප්පත්තිය පටන් මරණය දක්වා මේ ඇති වෙන සංසිද්ධිතික අවබෝධ කර ගැනීම සත්‍යවත ආගමින් තමයි. ජීවිතය අවබෝධ කරගන්න. එයා තමයි නිවන් දකින්න. දැන් අපිට වෙලා තියෙන අපේ ජීවිතය අවබෝධ කරගන්න තාම දැන් අපිට අත්කාල වෙන්නේ හදාගන්න එක. හදාගන්න එක වැළපීම ඒක බුදුහාරෝ අවු කියලා කියන්නේ. අකුසල ගන්නේ ඉතින් මොනවද? හැඳීම, වැළපීම, දුක් වීම මේ බුද්ධාමර අනුගතයි. දැන් මලකේවල්ල මම දැකලා තියෙනවා බැනර ගහනවා. නව බලන්න තේින්නේ. අපගේ බලවත් කෝපය ගැලපෙනවා. බුදුහාමුදුරුවෝ අපිට තෝරගන්න කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ තෝරගන්න කියලා. දැන් බුදුහාමුදුරුවෝ අපිට මේ ධාරාසංකල්පයේ කල්පනාත්මක දුක්ඛිතක දෙරුත්තාම කරලා අතුවාතුදාස කර්මස්කන්ධය වගේ කියලා තියෙන්නේ මොකක් කරගන්න? ශෝක නොවි. ශෝක ධර්මයක් ගන්නවා. බැලරකේ ධර්මයක් ගන්නවා. අපගේ බලවත් ශෝක. එහෙම නැත්නම් ආයෙ ගන්නවා. නිවන් සප ලැබේවා කියලා යටින් ගන්නවා. ආයෙත් අපි අතරද ඉපදෙන්නේ. මේ ගානේ දැනනවද ආයෙ බලන්න මතවල ගියා බැලඳ ආවා. මේ පල් බොරුනේ ගහලා නිවන් සප ලැබේවා කියලා ගහලා යටින් ආයෙ ගහලා තියෙන පොඩි අකුරේ නැවත අපි අතර ඉපදෙනවා කියලා. පරස්පර විරෝධී. මැරිච්ච මිනිහා කොහොමද වෙන්නේ? උත්සාහනා කරනවා යකද මම නිවන් දකින්නවද? ආයෙ ඉන්නවා. ඒ කියන්නේ මේක අපි අවබෝධ කරගෙන මරණෝන්තික නිවන් සප ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඈ?
කෙනෙකුට දැන් ඔය අනුවලක් ගන්නවනේ මම දැන් මේ නමලා නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබෙන්න මැරිච්ච කෙනෙකු මැරුණොත් කවදාවත් මැරුණොත් නිවන් දකින්න. කන තියෙන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. මැරුණ කෙනෙක් ආයෙ එනවා. මැරුණාට නිවන් සැප ප්‍රාර්ථනා කිරීම අර්ථ සුදුයි. නිවන් සැප ප්‍රාර්ථනා කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න. මැරුණාට මොකද ප්‍රාර්ථනා කරන්නේ? ආයිති භවයේ යහපත් වේවා. يعني ඊගාව ආත්ම භාවයේ යහපත් වේවා. එච්චර. එන මොකක්ද කරන්නේ දෙයක්? නෑ යාට නිවන් සැප ප්‍රාර්ථනා කිරීම අර්ථ නෑ. පණ තියන අයට නිවන් සැප වැඩේ තියෙනවක අපි දන්නේ. ඕක දන්නේ නෑ. අපි ඒක අවබෝධ කරගෙන නෑ උදේ පාන්දර කිසිමකට එහෙට ගිහිල්ලා දේන් මෝරට හැමදේම පාන්දර ඉඳලා අනේ වාට නිවන් සැප ලැබේවා කිව්වොත් කොහොම වෙන්නේ? කොහොමද? උපික්ඛණ්ඩ වෙනවා. ඒක රණ්ඩුවක් ඇයි? නිවන කියන එක අපි තාම අවබෝධ කරගෙන. පෙරක් මිනිස්සු නිවන කියන එක ධර්මයක් හැටියට ගන්න නැහැ. පෙරක් මිනිස්සු මේ නිවන කියලා කියන්නේ අපි නිවන් දෙක ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම දන්නේ මේ මිනිස්සු මොන පිස්සුද කියලා. පෙරක් මිනිස්සු නිවන කියන එක භාවිතා කරනවා ධර්මයක්. මිනිස්සුන්ට අපාර යනෝනේ. දැන් ගිහලා ගේට් එක ගහනවා නිවන් සැප ලැබේවා. එතකොට මිනිස්සු හිතන්නේ මේ නිවන කියන එක හරියට මරණය වගේ දෙයක්. හැබැයි අර මන්ද කියන නිවන්ද වාසනාව. එයි ජීවත් වෙලා යන කවුරුත් ජීවත් වෙලා ඉඳලා කෙනෙක් කියනවා නම් අනේ නිවන් සැප ලැබේවා කියලා මම නම් සාදු සාදු කියලා අනුමೋದන් කරන්නේ. ඒක නේද? අර පෞද්ගලික කාලේ ඔය දේශපාලඥයන් දෙන්න බයිනකොට ඕදාස්ම නිවන් සැප වගේ ඒ විදිහට ඇත්තටම ඒකේ වාසනාවක් කියන්නේ. ඒ විශ්වාසනාවක්. මොන්න ජඩ වැඩේ කළා ඒ ඇති මිනිස් වෙන්නේ කීදාහක් නිවන් සැප ප්‍රාර්ථනා කරා. ජීවත් වෙලා ඉන්නේ. ඒක තමයි ලොකුම දෑය. හැබැයි අපි මේ ජීවිතය ඒක දඬුවම. ඒක අපි මේ නිවන කියන එක බයයි. ඒක දඬුවමක් ඇත්තේ. අපේ විතර නිවන් දකින්නවා කියන්නේ මැරෙනවා කියන්නේ. යා නිවන් දකලේවා කියන්නේ ඕ වැලියන් කියලා වගේ කරලා ඉන්නේ. නිවන් දකලේවා කියලා දේවපාලඥයන් දැන්නේ. මැරෙන්නේ. මැරියල්ලා. හැබැයි අර්ථාන් කියන අර්ථකෙ ඒ විදිහට වාසනාව. ඉන්න කියන හින්දානේ ඇත්තට මේ විදිහට වෙන්නේ. ඕකනම් තමයි. ඉන්න නැත්තම් ඕකනේ. අපිට ඔය වල ඇතිලා තියෙන්නේ අපි පවරපු හින්දා. ඇත්ත කතාව. ඒ නිසු පින්කර ලබන්තා. ඒ නිසා ඒ නිසුගේ ආනවාන දත්සම්පත් දෙන්දාත්. ඒවා කොහොම හරි ලැබෙනවා. කරගන්න ගන්න. ඒ වගේ ප්‍රතිඵලයේ ඊගාවාත්මකාරයේ කොහොම වෙයිද දන්නේ. හැබැයි මෙලව ජීවිතේ මිනිස්සු ඒකින් දැන් ජීවත් වෙන නිවන් දපද්දන්නේ ප්‍රාර්ථනා කරනවා. අපිට කවුරුත් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ අපි මේ නිවන කියන එක හඳුනගෙන මේක උදේවහා දන් දීදී උදේවහා මාල් පූජා කර කර උදේවහා ප්‍රාර්ථනා කරනවා. මොකද? නිවන් ලැබේවා නිවන් ලැබේවා කියන්නේ. හැබැයි නිවනට අපි යටි හිතේ බයයි. නිවනට අපි යටි හිතේ බයයි. ඇයි? අපි හිතනවා නිවන කියන්නේ මැරෙනවා කියන්නේ. අපි හිතනවා නිවන කියන්නේ හරියට මැරෙනවා කියලා. නිවන ඇත්තටම ප්‍රාර්ථනා කරන්න ඕන ජීවත් වෙලා. ඇයි මැරිච්ච මනුස්සයන්ගේ මනස කියන අය තමයි නිවනට. නිවන කියලා කියන්නේ ඒක පරම සැපද? මේ ලෝකයේ තියෙන පරම සැප තමයි නිවන. ඇයි? අත්විලාගේ මේ දුකෙන් අයින් වෙනවා කියන එක. මේක මඩ වලක් නේ. අපි මේ ඉතියට මේ සැප පාරුවට ඉතේ මොන ගින්දරකින් ඉන්නේ? අපි 11 මහා ගින්නකි දැවි දැවි පිටි පිටි ඉන්න නිසා. බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ උතච්චණයා කියලා කියන්නේ ඉහගිනි ගත් එක ආන්නේ. අපේ ඔළුව ඉන්න ගන්නවා. මෙතන නේද 11 කිලෝ නියුක් කරේ.
මේ බණ අහන්න ඇවිල්ලා වාඩි වෙලා බණ ඇහුවට ඔය 11 මහා ගින්න පිටින්නේ නැද්ද? පිටිනවා. ප්‍රශ්න නැද්ද ඔයාලා? ඕන තරම් තියෙනවා. එතකොට ආන්නේ ගින්න නිවනවා කියන එක එකක් වෙලා නිවන් දකිනවා. ඒක පරම සත්‍යක් නෙවෙයි. ඒ 11 මහා ගින්න නිවනවා කියන්නේ. දැන් අම්බුන්නේ නිවන දැම්මම තමයි අපි පිටින්නේ නෑ. දැන් රහතන් වහන්සේට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නෑ. ඒක රහතන් වහන්සේලා පෙරේට වෙලා නිදහසේ දාස්න කරලායි. ඇයි? එයාලට මොකක් ලබන්න දෙයක්වත් නෑ. ලැබෙන්න දෙයක්වත් නෑ. ගන්න දෙයක්වත් නෑ. හොයන්න දෙයක්වත් නිවනක් අත හොයන්නේ. ඒකත් ප්‍රශ්නයක්. දැන් අපිට නිවනක් ප්‍රශ්නයක්. නැත්නම් ඒක නිවන ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි? ඒක අවබෝධ කරගන්න කියලා හරියට. ඒක හරි ගැඹුරුයි. නිවන දැනගන්නත් එපා. ප්‍රශ්න නෙවෙයි. දැන් අපිට නිවන ඒක දන්නේ නැති හින්දා මේ ඔක්කොම වටලයි. ජීවත් වෙනවා කියන එකත් නෙවෙයි ප්‍රශ්න ගොඩක්. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න ගොඩක්. එතකොට ඉපදීමත් ප්‍රශ්න ගොඩක්. ඉපදීම තමයි ප්‍රශ්න ගොඩට මූල. එතකොට අපි නැති කරන්න ඕනේ දහමට අනුව ඉපදීමද නේ. ඒකත් කරන්නේ නෑ. දහමට අනුව අපි ඉපදෙන එක නෙවෙයි නවත්තන්නේ. මොකද නවත්තන්නේ? නැරෙන්නේ. අපි නවත්තන්න ඕනේ නැරෙන්නේ. ඇයි? නැරෙනවා කියලා කියන්නේ මා එනවා කියන එක. අපි ආපහු එන එක තමයි නවත්තන්නේ. ආපහු එන එක නවත්තන්න නම් මොකද කරන්නේ? නැරෙන එක නවත්තන්න. ඒ නිසා තමයි බුදුහාමර කියන්නේ මරණය මරණ නිවන් නිවෙන්නේ කියලා. බුදුහාමර කියන්නේ මරණය මරලා නිවෙන්නේ. නිවෙන්නේ කියන්නේ නිවෙන්නේ කියන්නේ නිවන් දකිනවා. නිර්වාණය කියන්නේ නිවීම. නිවන කියන්නේ නිවීම. මොකක්ද නිවන කියන්නේ? 11 මහා ගින්න නිවුවා. ඒ නිවන දැකගෙන දුක් දෙයක් නෙවෙයි. එතකොට ඒ 11 මහා ගින්න නිවන්න නම් ඒක කලින් බුදුහාමර මොකද කිව්වේ? මරණය මරණ. අපි මරණ හින්දා තමයි මේ ඔක්කොම කරදර. අපවත් වෙනවා කියලා කියන්නේ ඒකම. අපවත් වෙනවා කියන්නේ මරණවා කියන එකට සමානයි. පිරිනිවන් පානවා කියන්නේ ආම් වෙනසක්. ඒකයි. පිරි නිවන් කියලා කියන්නේ පිරි කියන්නේ සම්පූර්ණ නිවන් කියන්නේ නිවුණ. ආය පාස් වෙන්නේ. හැබැයි මරණවා කියලා කියන්නේ ආය පාස් වෙනවා. ආය එතකොට අපි උත්සාහ කරන්න ඕනේ මොකද්ද? ඉරි නිවෙන්න. මැරෙන්න නෙවෙයි. මැරුණොත් එන්නේ. එහෙනම් මරණය මැරුවොත් මොකද වෙන්නේ? අපි ඉරි නිවෙන්න. මරණය මැරුවොත් බුදුරජාණන් වහන්සේලා මැරෙන්නේ නෑ, අපවත් වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ඉරි නිවෙන්න. වචනාර්ථය මොකද්ද? ඉරි කියන්නේ සම්පූර්ණයෙන් ආය පස් වෙන්නේ. එහෙනම් ඉපදීමද අපි නවත්තන්න නෑ. මරණය. නේද අපි දහම පටලුව වෙන්නේ. දහම පටලුව වෙන්නේ. මරණය ඉපදීම වැඩක් නෑ. ඉපදෙන්නේ නෑ කවුරුද කරන්නේ? මේක අනාවෝදේ නිසා දැනගන්න තියෙන්නේ. එතකොට අවබෝධය ඇති වුණාම මොකද වෙන්නේ? විද්‍යාව ඇති වුණාම අපි තේරුම් ගන්නවා මේක දුක. මේකට ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මරණ එක නවත්තන්න.
මැරෙන එක නෙවෙයි. ආයි මැරෙන්න ආයි ඉපදෙන්නේ. ආයි ඉපස්ලා. අන්න මේකයි දෙන්නේ මම පාප කෙලෙස් නැවත ඉපදෙන්නේ නෑ කියලා. එක ගිනි කුකුරක් හරි තිබ්බොත් තමයි ආදේ පස් වෙන්නේ. දැන් ලී කුරු වලකට ගිනි ගහන්න ඔය බලන්නකො ඉස්සර ලී මඩු වල ලී කුරු වල ගිනි ගහුවාම පස් වෙනවා. මහා වැහි වහිනවනේ. නිවෙනවා. අරක යට අවුරුදු ගාණක් ඒ ගින්නල තියෙන්නේ. අර මොනේ ලී ඉලන තාක්කල් ආය පත්තු කරනවද ලී මොනේ? ඉන්න. මේ අර ලී කුරු වල යට අස්සේ අර ගිනි කුරු එකක් හරි කියලා. ඒක ආයෙ පස්සේ වන්නේ වගේ තමයි යන්නේ. ඒ වගේ තමයි. 11 මහා ගින්නකින් ගිනි 10ක් නිවල එකක් ඉතුරු වුණා කියන්නේ මොකද? ගින්න බෝ වෙනවා. ගින්නර කියන එක බෝ වෙනවා කියන්නේ. වර්ධනය වෙනවා. ඒ ලැබු ගිනි කියලා කියන්නේ ඒක කුකුරක්. ඔක බෝ වෙලා රටක් ගිනි ගන්නවා. අයියා දැන් ඇමරිකාවේ ડોක්ටර්ලි සම්පූර්ණ පිටු. අන්න ඒ වගේ එක ගින්නක් හරි ඉතුරු වෙලා තිබ්බොත් පිරිණි වෙන්නේ නෑ. එතකොට පිරිණිවුන් නැති නිසා ආයෙ මොකද වෙන්නේ? ඉපදෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ගින්න ආපහු බෝ වෙනවා. අවුරුදු එහෙනම් මොකක්ද කරන්නේ? ඒක ජීවිතය අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ අපිට ඉස්සෙල්ලා මොකක්ද කියන්න දෙන්නේ? ජීවිතය අවබෝධ කරගන්න. ඒ කියන්නේ දුකයි සැපයි දෙක අවබෝධ කරගන්න. දුකයි සැපයි. අර මම කියපු ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, පියේහි විපයෝගෝ දුක්ඛ, අපියේහි සම්පයෝගෝ දුක්ඛ, යම් විචං ලබ්ධෝ සම්පූර්ණ පරිපාලන. ඔය ඉපදීම දුක අමරන්න ඕන එක නෙවෙයි. මේ උපත්යේ හින්දා හක්ලා මේ අප්ප සකල මනාම විදවන්නේ. ඔය ඔක්කොම හේතු තමයි ජාති දුක්ඛ, ජරා දුක්ඛ. ජරාවට පස්සේ දුකක් නෙවෙයි. අපි වයසට යන්නේ ඒ කොණ්ඩේ හැලෙන එක දුකයි. ඒක හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්තොත් මොකද වෙන්නේ? දුක් වේදනය නෑ. ධාර්තික හැලෙනවා කියන එක අපි අවබෝධ කරගත්තොත් මේක හැමදාම තියෙන්නේ මේක රාත්‍රිකල වෙලා මේ හැදෙනවා. ඒ දුකක් කරගන්න ඕනේ. නෑ ඒක අවබෝධ කරගන්න ඕනේ. දුකයි අනේ ධාර්තයන් එක දුකයි කියලා දැනගත්තට වඩා දැන ගැනීම නයි ආකාරයේ දැනීම සහ අවබෝධය කියන්නේ දෙකක්. දැන් අපි නිවනද දන්නේ නැද්ද නිවන? අපි නිවන දන්නේ නැද්ද? දන්නවා. කවුද මේ පොඩි ළමයි කියනකොට නිවන දන්නවා. නිවන ගැන අනුරාධ සත්‍ය අවබෝධ කරගන්න දන්නවා. මොකක්ද අපිට නැත්තේ? අවබෝධය. දැනීම තියෙනවා. ඉපදීම දුකයි කියලා දන්නවා. නමුත් ඉපදීම ගැන අවබෝධය නැහැ. ජරාව දුකයි කියලා දන්නවා. අවබෝධය නැහැ. ව්‍යාධිය ලෙඩවීම දුකයි කියලා අපි දන්නවා. නැත්නම් මොකක්ද? අවබෝධය නැහැ. මරණය දුකයි කියලා දන්නවා. නැත්නම් අවබෝධය. පිය විප්‍රයෝගයේ දුකයි කියලා දන්නවා. හැබැයි අපි අවබෝධ කරගන්නේ නැහැ. මොකද මේ ඔක්කොම දන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ දන්න දේ අවබෝධ කරගන්න. දන්න දේ අවබෝධ කරගත්තම තමයි ඒ කියන 11 මහා ගින්න නිවන්න පුළුවන් වෙන්නේ. දන්න දේ අවබෝධ කරගත්තොත් තමයි ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතය අවබෝධ කරගත්ත කියන්නේ පටිච්චසමුප්පාදේ ආපස්සට ගියාට පස්සේ අවිද්‍යාව පත්‍යාවෙන්දී අවිද්‍යාව නැති වෙලා නෙවෙයි. දැනීම අවිද්‍යාව කියන්නේ නොදැනීම නම් මේ ටික අපි දැනගත්තම නොදැනීම නැති වෙලා. එතකොට දැනීම ලැබිලා. එතකොට අපි නිවිලා. ඔච්චර දෙන්නේ. ඕමෝයික කරගන්න තමයි අපි හත්ලා වෙන්නේ හේතුව. මේ බෙරුම් පුරන්නේ පාරමී සම්පූර්ණ කරන්නේ දීගන්නේ බණ භාවනා කරන්නේ දැන් වියදම් කරන්නේ වන්දනාය ඔක්කොම ඔය මඟුල් ඔක්කොම කරන්නේ නේද? කොහොම මේ කරගන්න. ඔය ටික. එතකොට ඔය ටික අවබෝධ වෙනකොට එලා තුන් දින ගන්නවා.
එලක් සිහි ගන්න නැති මිනිස්සුන්ට කියනවා මේක අවබෝධයක් ගන්න නේද? ඕනේ වැටහි. එතකොට අපි සිල් ගන්නේ බඩ භාවනා කරන්නේ මේක පුරුදු වෙන්නේ ඇයි මේ? ඔය කියන අවබෝධය ඇති කරගන්න. ඔය අවබෝධය ඇති වුණොත් විතරයි අපිට සම්පූර්ණයෙන්ම නිවෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් නිවෙන්න නැත්නම් ආයෙත් ඉලවුනේ පස්සේ වෙනවා. ගහක් කපල සම්පූර්ණයෙන් ඉවත් කර නැත්නම් මුලක් කැඩෙන්නේ ආයෙත් ගන්න. ඉස්සර විදුලි උඩු දානකොට යටින් උඩු දාන්න කියන්නේ මුල් කැලක්වත් විදුලි වෙන්නේ නැහැ. ඒ මුල් කැලක් විතර ආයෙත් වතුර ටිකක් වැටුනේ අර බැලකන කියන තනකොළ වගේ තමයි. කොච්චර උඩු ගාම ආයෙත් හැදෙනවා. මේක මුලින්ම උගුල්ලන්න. අකුසල මූලයන් උගුල්ලන්න කියලා කියන්නේ. අකුසල යටපත් කරන්න පුළුවන්. වැඩක් තියෙනවා. වැඩක් නෑ මොකද්ද කරන්න ඕන? උගුල්ලන්න. ලෝභය කියන මුල ඒක මුලක්. අකුසල මූලය කියන්නේ අකුසලයයි අකුසල මූලයයි කියන්නේ දෙකක්. අකුසලයේ අපිට නැති කරන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? මූලය තිබුණොත් ආයේ අවස්ථාව ලැබුණු තැනින් දරු දාන්න. අපි අපේ ලෝභය අපි නෑ. මම ලෝභයක් කරනවා කියලා කියනවා. හැබැයි මූලය තියෙනවනේ. උසල ලෝභය නැති මූලය ගලවලා නැති ඉන්න ඒක යට තියෙනවා. ඉතින් යට යටපත් වෙනවා. ඕන්න මොකක් හරි කාරණයක් ආපු එකේ හදේකට ගිහලා බඩුවක් යන්නේ. ඒවන් කරන්නේ. දෙවියන් ගන්න ගියාම අඩු කරලා දෙන්න මේ ගණන් වැඩි ඉන්නේ. නේ මේ තව කීයක් හරි අඩු කරන්නේ. එහෙමයි කියලා මොකක්ද හේතුව? ආන්නා අරගෙන මූලයේ තිබ්බන. මූලයේ තිබ්බ නිසා අටක් දාලා ආවා. ලෝභය. ආසාවක් තිබ්බ. ඉන්දියානේකට ගියොත් ගන්න බෑ නේද? ගන්න බෑ. ගන්නෙත් නෑ. දැන් ඉන්දියාවේ කියලා මම බලන් ඉන්නේ ඔක්කොම නදී උපාසකව අපේ අය කරන්නේ ඔක්කොම මට උන්නේ මම ඉතින් අර එකන් ගිහින් දැන් වාඩි වෙලා ඉන්න ගන්නවනේ අදිනවා හැබැයි මේ මිනිස්සු හරි වහුණා. අපේ වගේ නම් ගාලා දරුත් වදිනවා ඒ වැඩේ. ඊයේ සාලි අර වගේ ඔක්කොම ආකෝලින් නදිනවා. අද බලනවා මම මේකද විරෝධ ෆයිල් ගෙනියන්නත් පුළුවන් මේ අදින. දොරවලට ගිහින් බලන් ඉතියා. shopping mall වලට වේදෝන අරව දැක්කම හරි අපේ වල්ලිත් නෑ ගන්න හැබැයි අර ඔක්කොම අදිනවා ඇදලා බලනවා ඇයි ආශාව යටපත් කළාට වැඩක් නෑ ඇයි ආශාව නෙමෙයි මූලේ ගලවලා නෑ දැකම හැටි ආශාවයි අර මම දැක්කම මේ වගේ නෙමෙයි අර ලස්සනයි මල් බවලා ඕතනයි මේ බවල තමයි ඒව හදලා තියෙන්නේ ඉන්දියන් රටේ. මේ ලයිකන් අනිත් කෙනෙක් කනාරෝ දෙන්නේ කරලා උණු වෙලා පිළිස් කියලා එනිසා මල් දැක්කම මල් කියලා කෙනෙක් කියනවා. අර ඔක්කොම ඉවරයි නේද? අර ඔක්කොම යටපත් වෙලා කුසලය මොකක්ද? ආසාව නැවති අපිට වෙනයි කරන්නේ මොනවද කියලා අපිට මේ දැන් කරගෙන මාල් ටිකක් ඉන්න අර ඔක්කොම ආසාව ආවනේ අපල ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ලෝකයේ මේ මුත්‍රාරාණුවර අඳන්නේ තමයි ඔක්කොම දැන් මුත්‍රාරාණුවර පිළිගන්න මන්නේ ගාලා හැදෙනවා අපි අනේ බුදුආමරගේ අනිත්‍ය දේ කරලා ඔක්කොම කරලා එදින කාල කඳුරාගේ මල් ටික දැක්කම කරන්නේ කොහොම ඉවරයි මූස් ගාලා මං ඉන්නෝ අදින්න එපා කියලා මූස් ගාලා අදින්නේ අපි ඉන්න බදා ගන්න හේතුව මොකද යටපත් කළාට ඒවා ඇතුළේ යටපත් කරගන්න හැබැයි එළියට ආපු ගමන් අරට අවස්ථාව ලැබුණු ගමන් හරියට විදුල කොච්චර උඩට එක වැස්සක් වැයපු ගමන් මුල් කෑල්ලක් හරි දීපොත් සමුදානවා වගේ තමයි ඒක යටපත් කරන වැඩ. අපි හැමදාම කරන්නේ මොකක්ද? මේව යටපත් කරනවා. අකුසල මූලයන් අපි
යටපත් කරන්න මොකද වෙන්නේ? එනවා ආයෙනවා මේක මූල කරවල අයින් කරන රත්තරන්ින් මල් කියලා තිබ්බා. අනේ ඔකක් පර වෙනවනේ කියලා. ආකාරයක් ඇතිවෙනවද? නේ. ආකාරයක් ඇතිවෙන්නේ. දැන් මම ඔය කලින් කියලා දුන්නා ස්වාමීන් වහන්සේලා දෙන්නේ කාමී කෙනෙක් පෙන්නනවා. මේ මම නිදා ගන්න ඇඳ. ඒක තියෙන්නේ කොන්ක්‍රීට් ලෑල්ල. හැදුවක් කියලා තියෙනවා කොට කෑල්ලක් තමයි ඔළුවට තියන්නේ. ඒක මම මේ කරපහසු ආසන වල වාඩි වෙන්නේ මම ඒවා අපේ අවදානෙන් නාමක කෙනෙක් වෙනවා. එයාට දායකයෝ පූජා කරලා පිළිවෙලක් ඒක රාජකීය ඇටයන් දාලා උඹලා අපතේ මෙනික් කරලා ඔක්කොලා දෙන්නේ. ඒ හඳුනන මට මේ මගේ සංසාරයේ පිරට මම සංසාරේ කරලා තියෙන කුසලයට මට ලැබුණු මම මේක කිව්වා හැබැයි මම මේක අල්ලන්නේ මම මේක උපාදානය කරගෙන මට ලැබුණේ මේක සැතපෙන්න මම සැතපෙනවා මගෙන් පස්සේ තව කවුරුත් නැතුනේ මට ඒක උපාදාන මම මේක අල්ලගන්නේ එතකොට කවුද අර දෙකෙන් හරි අරහාමුදුරු කොට කැලක් පොලිසියෙන් පැදුරේ ඉඳාගන්නේ Taman කෙරෙහි විශ්වාසයක් නැතිකම. එයා බයයි. එයාට හොඳ ඇඳක් දුන්නොත් එයාට උපාදානයේ ඇති වෙයි. බයයි. Taman කෙරෙහි විශ්වාසයක්. හැබැයි අර රත්තරන් ඇදේ නිදා ගන්න හාමුදුරු එයාට එයා විශ්වාසයි. මට මැනික් තව මැනික් මේක ඔබලා දුන්නා. මට මේක ඇඳක් විතරයි. මං කරන්නේ මේක සැතපෙන එක. ඒකට අනුරාධපුර කොරොන්නාරුවගේ ඒ මහා වේර විහාර කොච්චර ධන සම්පත් කියන්නේ. අර පායෙන් කිව්වේ නාමි රුපියල්. අතර ප්‍රාසාදයේ ගියාම රත්තරන්ින් පිළිම රත්න ප්‍රාසාදයේ උල්කඩත් රත්තරන්. ඒවා හිතී කවුද? මහතන්වල. ඒ රහත් උනා. ඒක උරුගන්න. එයාලා ඒවා අල්ලගන්න ගියේ නෑ රන් විදි මුතු මැණි පෙට්ටි පුරවල තිබ්බ කියලා නතර ප්‍රාසාදයේ. රජු මුදේ. හැබැයි එකක් කෙරේවා ඒවා සංසාරේ පිටපෙර පිනානුව බුදුරජාණන් වහන්සේගේ ලැබීම අනුව රජවරු ශ්‍රද්ධාවෙන් පූජා කළා. හැබැයි මේ මහල්ල බදාගෙන මේවා එකතු කරගෙන එහෙම හිටියද? යාලා ඒවා ලැබුණා. ඉදිගත්තා. ඊම අල්ලගන්නේ. ඒ නිසා යා රහත් වුණා. දැන් වෙලා තියෙනවා. දැන් අල්ලගන්න එක කරන්නේ. අල්ලගත්තොත් අපි අතාරිනවා. නෑ. මමයේ මාගේ කියලා අල්ලගන්න. සුද්ධාපිට දීලා ගියේ එකම දේ. සුද්ධාපිට උගන්ලා ගියේ මමයේ මාගේ කියලා අපිට ඔක්කුදී අපුදුනා. නේ? ඉඳන් ආයි කියනවා. අපි වගා කරගත්ත කොටසක් තිබ්බා මමයේ මාගේ අපේ කියන්නේ. සුද්ධ තමයි යන්නේ මේක කොටු කරලා ඔක්කුදී අපුදීලා. මේ පන්දලුත් නෙවෙයි. සංසාර කියන්නේ පොදුයි. විහාරාදි කොටිලා හිටියේ නෑ. කොහෙවත් අද මේ පන්සලේ කියන හෙට තව පන්සලක. එහෙම නෙමෙයි. බුදුහාමුදුරන් විහාරාදි ගන්න තියෙනවා. ජේතවනාරාමාධිපති තියෙනවා. නෑ. ආනන්දාරට තියෙනවා. එහෙම නෑ. ඒ පැරණි පොතපත නම් පොතකවත් විහාරාදි කොටිලා එහෙම නෑ. සුද්ධ තමයි කියන්නේ අපිට ආසාව ඇති කරලා. සුද්ධ බැලුවා මුංග මෙට්ටු පට්ටු කරන්න මුංග පොටු කරන්න. ආමුදුරුවෝ පොටු කරලා. ආමුදුරුවෝ මොකදලේ පරතක් ගෙනල්ලා විහාරාධිපති කන් දුන්නා. මේවට පාලන බලය දුන්නා. එක එක්කෙනාට දෙන්න. ඒතර මට හම්බෙනවා මගේ පන්සලේ කොටස ඒක ඉඳ කඩන් දෙලා මම මොකද කරන්නේ? රටේ අනිත් ඒවට ගෙන ගහලා ගියත් මගේ කොටස මම අල්ලගෙන නැකගෙන ඉන්නවා. ඒකට අපේ පොදු හැඟීම මමේ මාගේ කියන හැඟීම ඒකට මගේ පදපා මගේ පරස්පර මගේ යයි මම මගේ පිට එතකොට මට රට කියන හැඟීමක් තිබුණාද නෑ ජාතිය ගැන හැඟීමක් නෑ නිවන ගැන හැඟීමක් නෑ ආධ්‍යාත්මය ගැන භාවනාව ගැන හැඟීමක් තියෙනවද නෑ මම කරන්නේ මගේ අර වසතරිය රැකගන්න එක දරෝ කියලා
ඔකෙන් කරේ දක්වනවා. දැන් මේකනේ. දැන් පන්සල් හඳුන තමයි පන්සල් දුරු කරගන්නවා. තමන්ගේ ටික නෑ ගන්න ඉච්චා. එතන ඉහාවියක් තමයි. එයි කරන්න විදිය ඒ පොදුනේ. පොදුනේ. ගමත් දීලා මේ ගමන වෙන ගමකින් එන්න බෑ. පාන්කුරේ කිරු දෙන්නා මාළු ඉවරයි. කන වෙනක. ඒ ගමත් තියලා තියෙන්නේ. ඉස්සර හෙමනේ. ඉස්සරහන් පොදුනේ. ඒ ක්‍රමයෙන් මොකද වෙන්නේ? අල්ල ගැනීමක් නෑ. මේ පන්සලේ ඉන්නකොට මේ පන්සලේ ඉන්නකොට මට ඇඳක් පූජා කළා. මම ඊගාව පන්සලට ඇඳ කරක් තියයි යන්නේ. ඉන්නේ. ඇයි ආහකට අනකට කතු විශ්ස හකට. ආවාවු නවාවු සතරේ කැටි ආවයිට දෙන්නේ. මේ දුන්දාට දීලා ඒක ඔක අපි අවබෝධ කරගන්න. ඕක අවබෝධ කරගන්නේ නැති තාක් අපිට මේකෙන් ඉගොඩ යන්න හම්බෙන්නේ නෑ. මේකෙන් එළියෙලිම ඉන්නේ. ඒ නිසා උත්සාහ කරන ජීවිතේ අවබෝධ කරගන්න. කාලේ ගොඩාක් ගත වෙලා තියෙන නිසා අපි අවසන් කරමු. විශේෂයෙන් පරලෝක ප්‍රාප්ත කෙනෙහිවර ඥාතිවරයාගේ භවගමන වෙනුවෙන් පරලෝක වශයෙන් පින්පෙත් අනුමෝදන් කරමින්යි අද මේ සන්ධ්‍යා කාලේ වැස්තුමේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම දානමේ මහා පීඨම සම්පූර්ණත්වයට පත් කරන්න තියෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රේමසිරි